අර මහත්තයට මං අද දැම්ම අර මේ අනාථ පිණ්ඩිකාද කියන්නේ ඒක ටිකක් මම කියුවා අන්තිම වෙනකම්. ඒකෙමටම කියනව නේද? ඒකනේ ඉන්නත් දැන් ඔය මහත්තයා කතා කරන අපේ පැවැත්ම අපේ කියන්නේ පැවැත්ම කියන්නේ නොපැවැත්ම ඉතින් ඒකමනේ විස්තර කරන්නේ දැන් අනාථපිණ්ඩික සුතුමා මේ සිටුතුමා මේ සෝවාන් වෙච්ච කෙනෙක්නේ. එතකොට ඒ කෙනාට දැන් මරණ මොහොතේ ඇති වෙන වේදනාවලට යට වෙනවනේ යා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මතක් කළේ මේ එයාගේ නෝන මතකොලේ නේද? එයාගේ නෝන මතක් කරලා දුන්නා නේද? නෝන ඔව්. ඒකේ ඔක්කොම පෙන්නනවනේ. ඔක්කොම පෙන්නන. දැන් ඇයි ස්පර්ශයට දැන් ඔව්. ඔක්කොම ඒකෙන් එන වේදනාවට දැනෙන හැටි. ඔව්. රූපයට දැනෙන හැටිනේ. ඔව්. පඨවි පාපෝ චේදෝ ධාතු ඒකලට බැඳෙන හැටි. ඒ කියන්නේ දැන් අර ස්වභාවය නොදන්නම ස්වභාවයේ ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඔව් අර විඥාණයට දැනෙන හැටි වෙනම පෙන්නනවනේ. ඔව්. කොහොමද පෙන්නනවා? පෙන්නනවා. දිගයි එක නෑ එකින් එකට විඥාන ටික වෙනම පෙන්නනවනේ. ඔව්. මාර මේකත් ඒක ඇත්තටම. ඒකත් මාර සූත්‍රයක් ඒක. හැබැයි මේ සිටුතුමා මේ සෝවාන් ඵලයටපත් වුණාට එච්චර ගැඹුරු ධර්මයක් අහලා තිබුණ නැති කතාවක් තමයි තේරුනේ. ඔව් ඒක කියනවා. මම එච්චරම දන්නේ මේ සෝවාන් ඵලයට පත්ලා හිටපු කෙනෙක් නේද? ඔව්. යා පළවෙනි බුදුරජාණන් වහන්සේ දැකපු දවසම සෝවාන් ඵලයටපත් වුණානේ. දැකලා කතා කරපු දවසම. අර ගිහියන්ට මම මේක කිව්වේ නෑ. අන්න හරි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවානේ මේවා ගිහියන්ට තේරුම් ගන්න අමාරුයි. හරි ඔය එහෙම එකක් කියනවා. ඒ හින්දා කියන්නේ නැත්තේ කියලා. ඒකට කියන ඒ වගේ නියස් ඉන්න පුළුවන් මේක කිව්වොත් අවදි වෙන්න පුළුවන් මේ නෝන අවදි වෙන්න පුළුවන් කියලා එහෙම අල්ලපන එකේ මට තේරෙන්නේ අපි කතා කරන ඒවම තමයි ඒකම තමයි ඒ විදිහමයි ඒවමයි දින්නේ නේ අර අපිට ඔය ඒවර දැන් ඕ ඉස්සර කර කියන්නේ කියත් වැඩි තියෙනවා ඔය ඉස්සර කර ගන්න කියත් අර මේකෙත් අර කියන සරල ක්‍රමයේ අර මේක කියාගෙන යන අර ටික සංකීර්ණ වෙනවනේ අර අනිත් කියනනේ අර විද්‍යාලයි දැන් මේක කියවන කෙනෙකුට හරි වටිනවා ඔන්න ඕක මේ අහන් ඉන්න කෙනෙකුට ඕක බැලුවොත් තේරෙනවා මම මේ ඇහුවේ ඒක කියලා මේ කියන කතාවේ තියෙන්නේ මෙන්න මේක නේද අහන් ඉන්නේ අනිවාර්යයෙන්ම දාතන බලන්න යනවනම් වචනයි සූත්‍රේ අතරතින් ඉතින් බලන්න යනවනම් සූත්‍රයෙන් බලන්න යනවනම් භාෂාවේ ප්‍රශ්න වචනවල තේරුම් ලොකු අන්න ඒකනේ දැන් ඇත්තටම අපිට සූත්‍රයක් විස්තර කරලා මේක කියලා දෙනවා නම් ඔච්චර පැහැදිලිව කියන්න බෑ ඒ අන්න එහෙම එකක් තියෙනවා දැන් මට මේක කියාගන්න පුළුවන් වුණා කියලා සූත්‍ර කරන උගම පටස් ගාලා මේ කිව්ව එක නේද මෙතන තියෙන එක එකපාරට ගන්න බැරි දැනුත් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අර මේ බස් අමුතු. ඒකයි. මේ අර බස්වාරා දැන් අපිට එවනේ මේ බස් කතා කරලා ඉවර වෙලා මේක හොඳට දරාගත්තට පස්සේ මේ කියන ධර්මතාවය දරාගෙන ඔක බලනකොට ඔන්න ලියනවා මේ අපි මේ බලන්නේ මේ කියන කාරණේම නේද අපි මේ වචන නොදැම්මට මේ සූත්‍රේ නම නොදැම්මට අපි බලන්නේ මේකනේ. ඒකයි. දැන් මෙහෙමයි මහත්තයා දැන් මාත්‍යා වගේ කෙනෙක් ඕක අපිට පැහැදිලි කරලා දුන්න නැත්නම් අපිට ජීවිතේට මේක අල්ලන් ජීවිතේට තේරෙන්නේ නැහැ. එතකොට ඊළඟ කියන්නේ දැන් අර සෝතාපන්න කෙනා මරුණන් ඊට පස්සේ ඉපදිලා එතන ඉඳලා සතරදාගාමි මාර්ගයේ ගමන් කරනවා කියන්නේ ඒකනේ නේ. ඔව් එතකොට යාට පරප්‍රත්‍ය නැතුව ඒ කියන්නේ වෙන උදව් නැතුව එයාට තනියම කරගෙන යන්න පුළුවන් කියන එක. ඔව් අන්න ඒක තමයි. ඔව් ඒකෙන් අපිට කියන්න මේ ජීවිතෙම මේක මතුණා කියලා කියන්නත් බෑ. නෑ ඉතින්. දැන් මාත්‍ය කියන්නේ මගෙන් හැමෝම අහලා තියෙනවා එයා කොයි ආම්දුරොත් එක්කද කතා කරේ. ඔව් මාත් ඇහුවා. ඔව් ඒකට මාත් බලන්න නැපත් කියනවනේ දැන් ඕන කෙනෙක් අහනවා ඔච්චර මේ කාර්යය කියන කොහොමද ඒ ප්‍රශ්නේ සාධාරණයි මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිහෙක්ගේ පැත්තෙන් බලනකොට ඒක සාධාරණයි මොකද මේක හැමෝම කියන්නේ මේ බුදු කෙනෙක් නැතුව මේක තේරුම් ගන්න බෑ මේක වෙන කාටවත් තේරුම් බෑ කියලානේ
ඔව් කල්‍යාණ මිත්‍රෙක් ඕනමනේ. ඔව් කල්යාණ මිත්‍රෙක් ඕනවනේ. ඔව්. ඉතින් අපිට කල්යාණ මිත්‍රෙක් හම්බෙච්ච එක ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. මහත්තයාට ගොඩාක් පිං. ඔව්.